රුධිරය අඩු හින්දා මේ පේශිවල වේදනාවක් ඇති වෙනවා. හරි අමාරුයි එතකොට heart එක. දැන් ඔය ලෙඩේ තියෙන heart patientලා කියන්නේ ඕක හරියට නිකන් මේ යකඩ උලකින් පපුවට අයිනෝ වගේ වේදනාවක් කියලා. රත් කරපු යකඩ උලකින් පපුවට අයින වේදනාවක් හා සමානයි කියලා තමයි කියන්නේ. කොහොමත් ඔයා කොලෙස්ටරෝල් කෑම කෑවත් නැතත් ඔයාගේ අක්මාව ඇතුලේ කොලෙස්ටරෝල් නිපද වෙනවා. හරිද? එහෙනම් මේක වැදගත්. හොඳේ කොලෙස්ටරෝල් කන නැති කියලා නෑ හැමෝටම වැදගත් වෙන එක. හරියට අහගන්න. හරි මේ බලන්නකෝ. දේහයේ වැඩි ලෙස සම්ප්‍රයුක්ත මේද අම්ල බහුල ආහාර වරහන් ඇතුලේ තියෙනවා ගව මස්, ඌරු මස්, එළු මස්, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි. හරි අර මේ ඔය කිරිපිටි ඔය ස්ටෙන්ට් එකක් දාන්නේ කොහොමද? මොකක්ද ස්ටෙන්ට් එකක් කියන්නේ? බයිපාස් එකක් කියන්නේ මොකද්ද? ඒක කොහොමද කරන්නේ? අන්න ඒ වගේ දේවල් ඔයාගේ මට්ටමින් ඔයාලට තේරෙන්න ගන්නවා. එහෙනම් හරියට අහගෙන ඉන්න. හරි. දැන් ඕගොල්ලන්ගේ පවුලේ කාට හරි කොලෙස්ටරෝල් තියෙනවා නම් මේ පාඩම මාරම වැදගත්. හරිනේ? හොඳට අහගෙන ඉන්න. හරි. අපේ දේහයේ තියෙන සියලුම දේහ සෛල වලට රුධිරය සපයන කෙනා කවුද? සංස්ථානික මහා ධමනිය. ඒක හරිය නේද? හැබැයි පුතෝ මේ heart එකට රුධිරය සපයන්න වෙනම ධමනියක් ඉන්නවා. ඒ ධමනිය නම තමයි කියවන්න. පුරු වෙන්න පොඩ්ඩක් කියවන්න මං හරි. කිරීටක ධමනිය. එහෙම නැත්නම් මොකද්ද? coronary arteries. ඉංග්‍රීසි වචන විභාගෙදී අහන්නේ නැහැ. ඒත් පොඩ්ඩක් නිකන් පුරුදු වෙන්න. හරි නේද? දැන් මට මේක කියන්න. සංස්ථානික මහා ධමනිය මොකද්ද කරන්නේ? දේහ සෛල වලට රුධිරය සැපෙන්නේ. එතකොට කිරීටක ධමනිය මොකද්ද කරන්නේ? හෘදයට රුධිරය සැපෙන්නේ. දැන් මේ heart එක වැඩ කරන්න පැහැදිලිද? heart එක හැදිලා තියෙන්නේ පුතෝ පේශි වලින්නේ, හෘද පේශි වලින්නේ නේද? ඔයාලට ඒක කලින් කියලා දුන්නා. එතකොට මේ හෘද පේශි ක්‍රියා කරන්නත් හෘද පේශි වලට ඔක්සිජන් ඕනේ. හෘද පේශි වලට පෝෂක ද්‍රව්‍ය ඕන. ඒ හෘද පේශි වලට ඕන පෝෂක ද්‍රව්‍ය සහ ඔක්සිජන් සපයන්නේ මෙන්න මේ කිරීටක ධමනිය. තේරෙනව නේද කියන එක? දැන් අද අපි කතා කරන්න යන්නේ මේ කිරීටක ධමනි બ્લોක් වුණොත් මොකද වෙන්නේ? කොහොමද બ્લોක් වෙන්නේ කියන එක හරියට අහගෙන ඉන්න ඕනේ පුතෝ. හොඳේ. හරිද? මේක ඉවර වෙද්දී ඔයාලට තේරෙන්න ගන්නවා ඔය ස්ටෙන්ට් එකක් දාන්නේ කොහොමද? මොකක්ද ස්ටෙන්ට් එකක් කියන්නේ? බයිපාස් එකක් කියන්නේ මොකද්ද? ඒක කොහොමද කරන්නේ? අන්න ඒ වගේ දේවල් ඔයාගේ මට්ටමින් ඔයාලට තේරෙන්න ගන්නවා. එහෙනම් හරියට අහගෙන ඉන්න. හරි. දැන් ඕගොල්ලන්ගේ පවුලේ කාට හරි කොලෙස්ටරෝල් තියෙනවා නම් මේ පාඩම මාරම වැදගත්. හරිනේ? හොඳට අහගෙන ඉන්න. හරි. දැන් ඔය කොලෙස්ටරෝල් වලත් වර්ග දෙකක් තියෙනවා පුතෝ. HDL, LDL කියලා. දැන් මම ඒක ගැන දැනට කතා කරන්න යන්නේ නැහැ. හොඳද? කොහොමත් ඔයා කොලෙස්ටරෝල් කෑම කෑවත් නැතත් ඔයාගේ අක්මාව ඇතුලේ කොලෙස්ටරෝල් නිපද වෙනවා. හරිද? එහෙනම් මේක වැදගත්. හොඳේ කොලෙස්ටරෝල් කන නැති කියලා නෑ හැමෝටම වැදගත් වෙන එක. හරියට අහගන්න. හරි මේ බලන්නකෝ. දේහයේ වැඩිපුර තියෙන කොලෙස්ටරෝල් මෙන්න මේ ධමනිය ඇතුලේ තැම්පත් වෙනවා. මොන ධමනිය ඇතුලේද දැන් කියලා දුන්නේ? කිරීටක ධමනිය ඇතුලේ තැම්පත් වෙනවා. හරි නේද? කිරීටක ධමනිය වලින් මොකක්ද කරේ? හෘද පේශි වලට රුධිරය සපයනවා. මම මෙතන heart එකේ පේශි අඳින්නම් මේ තියෙන මසල් හොඳේ. heart එකේ මසල්ස් මේ තියෙන්නේ. මසල්ස් කියන්නේ පේශි ඔය තියෙන්නේ. ඔහොම අඳින්නම් කොන්න. ඔය වගේ ඉතින් තියෙනවා heart එකේ මසල් ඔහොම වටේම තියෙනවා. දැන් ওই මසල් එකට ලේ එන්නේ මෙහෙම. ඔහොම මෙතෙන්ට ලේ එනවා. වැරදිලා හරි හිතන්නකෝ. මෙන්න මේ හරිය ඔහොම කොලෙස්ටරෝල් වලින් බ්ලොක් වුණා කියලා හිතන්නකෝ. කොලෙස්ටරෝල් වලින් බ්ලොක් වුණොත් මොකද වෙන්නේ? නෑ ලේ එන්නේ නෑ නෙමෙයි. මෙතෙන්ට ලේ එන එක මෙන්න මේ මසල් එකට ලේ එන එක මොන වෙනවද? අඩු වෙනවා. පැහැදිලි නේද කියන එක? මෙන්න මේ කොලෙස්ටරෝල් තැම්පතු වලට අපි විශේෂ නමක් කියනවා ඇතරෝමා. කියවන්න පොඩ්ඩක්. ඇතරෝමා. තේරෙනව නේද? මේ විදිහට කිරීටක ධමනිය ඇතුලේ කොලෙස්ටරෝල් තැම්පත් වෙන එකට වෙනම නමක් කියනවා ඇතරොස්ක්ලෙරෝසියාව. ඒක ඇත්තට දිග නමක් හොඳේ. ඒ ලෙඩේ නම තමයි ඇතරොස්ක්ලෙරෝසියාව. දැන් ඇතරොස්ක්ලෙරෝසියාව හැදෙන්නේ කොහොමද? ඇතරෝමා තැම්පත් වෙලා. ඇතරෝමා කියන්නේ ඇත්තට මොනවද? කොලෙස්ටරෝල් හොඳේ. කොලෙස්ටරෝල් තැම්පත් වෙලා තමයි හැදෙන්නේ. ඒක තේරෙනවනේ. කොලෙස්ටරෝල් තැම්පත් වුණාම මෙන්න මේ පේශි වලට හෘදයේ තියෙන පේශි වලට එන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. දැන් තමයි කතාව පටන් ගන්න. දැන් මේ පේශි වලට ලැබෙන රුධිරය අඩු වුණාම මේ පේශි මොකද වෙන්නේ? මේ වගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. සමහරක් වෙලාවට මේ පේශි මැරෙන්නත් පුළුවන්. ඔන්න ඔය වෙලාවට රුධිරය අඩු හින්දා මේ පේශි වල වේදනාවක් ඇති වෙනවා. හරි අමාරුයි එතකොට heart එකට. දැන් ඔය ලෙඩේ තියෙන heart patientලා කියන්නේ ඕක හරියට නිකන් මේ යකඩ උලකින් පපුවට අයිනෝ වගේ වේදනාවක් කියලා. රත් කරපු යකඩ උලකින් පපුවට අයින වේදනාවක් හා සමානයි කියලා තමයි කියන්නේ. පැහැදිලි නේද කියන එක? මෙන්න මේ ලෙඩේට අපි කියනවා දැන් ඇන්ජයිනා කියවන්න. ඇන්ජයිනා. දැන් ආයි මුලට යමු. මුලින්ම මොකක්ද උනේ?
දේහයේ කොලෙස්ටරෝල් වැඩි වුණා. ඒ වැඩි වෙච්ච කොලෙස්ටරෝල් කිරීටක ධමනිය ඇතුලේ තැම්පත් වුණා. තේරුණානේ? එතකොට මේ කොලෙස්ටරෝල් වලට කිව්වා විශේෂ නමක් මොකද්ද? ඇතරෝමා. ඒතර ඇතරෝමා මේක ඇතුලේ තැම්පත් වෙලා හැදිච්ච ලෙඩේ තමයි ඇතරොස්ක්ලෙරෝසියාව කියලා කියන්නේ. ඒක මම මෙතන ලියන්න යන්නේ නැහැ. ඒක කියවන්න අමාරුයි ඔයගලන්ට කොහොමද? හරි. ඊළඟට මෙන්න මේ බ්ලොක් එක හින්දා මේ මෙතන තියෙන බ්ලොක් එක හින්දා හෘදයේ පේශි වලට රුධිරය සපයනක අඩු වුණා. ඒ හින්දා මොකද උනේ? මේ පේශි අඩපණ වෙන්න ගත්තා. සහ මේ පේශි රිදෙන්න ගත්තා. ඒ රිදීමට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඇන්ජයිනා කියලා. පැහැදිලි නේද කියන එක? මොකද හරියට අහගෙන ඉන්න ඕනේ. හොඳේ. මෙතනින් එහා චුට්ටක් සිලබස් එකෙන් එහා අමතර දැනුම. හරිනේ ඔකත් අහගෙන ඉන්න. ඒක අහලා තියෙනවද අර ස්ටෙන්ට් එකක් දානවා කියන එක. ස්ටෙන්ට් එකක්. සමහරක් අය අහලා තියෙනවා. හරි මේ අහගන්නකො. ඕක වෙන්නේ මෙහෙමයි පුතෝ. දැන් මෙතනනේ බ්ලොක් එක තියෙන්නේ. හරිද? අපිට පුළුවන් මෙන්න මේ බ්ලොක් එක උඩට හිටින්න ඔහොම පොඩ මෙතන මේ කට අරින්න පුළුවන්. මෙන්න මේ හරිය කට ඔහොම උඩට අරින්න පුළුවන්. තේරෙනවද කියන එක? ඒක කරන්නේ මෙහෙමයි හොඳේ. ඔයාගේ අතේ මෙන්න මෙතන තියෙනවා මේ මහපට ඇඟිල්ලට යටින් ගොඩක් වෙලාට දකුණු අත තමයි මේ සර්ජරි එකට පාවිච්චි කරන්නේ වමත් පුළුවන්. මෙන්න මේ දකුණු අතේ මේ මහපට ඇඟිල්ලට යටින් තියෙනවා නාඩි හවු වෙන ධමනියක් අල්ලලා බලන්න. හවු වෙනවා. අන්න ඒක. හරි. එතෙන්ට අපි කියනවා රේඩියල් ආටරි කියලා. ඒකේ මම සිංහල නම නම් දන්නේ නැහැ. මෙතෙන්ට කියන්නේ රේඩියල් ආටරි. මේක හරහා දානවා පුතෝ පොඩි බැලුන් එකක්. බැලුන් එකක් සහ දැලක් යවනවා. ඒ කියන්නේ මෙතනින් අත පොඩ්ඩක් ෆිල් කරලා චූටි සිදුරක් හොඳේ අත කපන්නේ. චුට්ටක් පොඩි සිදුරක් විදලා ඔන්න ඔහම. ඉතාලම පොඩි කෙන්දක් මේක. මේක මිලිමීටරයකටත් වඩා අඩුයි නිකන් කෙස් ගහක් වගේ කියලා හිතන්නකෝ. ඔන්න ඔහම එකක් ඔය ඉතින් ඔන්න ඔහම. මේ මෙතන බැලුන් එකක් තියෙන පේනවද දන්නේ නැහැ චූටිය. ඕක යවනවා මෙන්න මේ රේඩියල් ආටරි එක දිගේ. ඕම මෙන්න මෙතෙන්ට යවනවා ඔහම. හරි. ඔහොම යවනවා. ඊතලෙනුත් අඳින්න. ඔන්න ඔහම. ඔන්න ඔහම යවනවා. පැහැදිලිද? මේ බැලුන් එක මෙතෙන්ට ගියාට පස්සේ ඔය බැලුන් එක පුම්බන්න පුළුවන් ඔහොම. හරි? දැන් ඒව කොහොමද කරන්න කියලා අහන්න එපා. දැන්ට නිකන් දැනගන්න. බැලුන් එක පුම්බන්න පුළුවන්. මම ඇඳලා පෙන්නන්නම්. දැන් මෙන්න මෙහෙමනේ කිරීටක දමනිය තිබ්බේ. ඒකේ බ්ලොක් එක කොහොම තියෙනවා? අර කළු පාටින් ඇඳලා තියෙන බ්ලොක් එක. ඉතින් කළු පාටින් ඇඳලා තියෙන බ්ලොක් එක ඔය තියෙන්නේ. දැන් අර බැලුන් එක මෙතෙන්ට ගිහිල්ලා බැලුන් එක ඔතෙන්ට යවලා මෙන්න මේක ඔන්නෝම ඔතන කට ටිකක් අරිනවා මෙන්න මේ වගේ මේ බලන්න. අන්න දැන් ඔතන කට ටිකක් කොහොම ඇරියා. හරි මෙන්න මෙතන ඔන්නෝම කම්බි දැලක් තියෙන්නේ ඔහොම. ඔන්නෝම. දැන් කිසි අවුලක් නැහැ මෙතනින් රුධිරේ යනවා. පැහැදිලි නේද කියන එක? හරි. ඕකට තමයි ස්ටෙන්ට් එකක් දානවා කියලා සරලවම කියන්නේ. හැබැයි පුතෝ ඔය වැඩේ කරන්න පුළුවන් මෙතන තියෙන කොලෙස්ටරෝල් ලෙවල් එක අනුව. මෙතන තැම්පත් වෙලා තියෙන කොලෙස්ටරෝල් ගොඩාක් අඩුයි නම් හරිද? සැලකිය යුතු මට්ටමක අඩු ප්‍රමාණයක් නම් අවුලක් නැහැ ස්ටෙන්ට් එකක් දාන්න පුළුවන්. හැබැයි සමහරක් වෙලාවල් තියෙනවා පුතෝ මෙතන තියෙන කොලෙස්ටරෝල් ලෙවල් එක ටිකක් වැඩි. ස්ටෙන්ට් එකක් දාන්න බෑ. තේරුණාද? අන්න ඒ වගේ වෙලාවට තමයි ඔය බයිපාස් කියන එක ඔය අහලා ඇති. බයිපාස් සර්ජරි එකක් කරන්නේ. බයිපාස් සර්ජරි එකක් කරද්දී දැන් බයිපාස් රෝඩ් එකක් මෙතන කොලෙස්ටරෝල් ලෙවල් එක ගොඩක් වැඩි වෙනවා. අපි නිකන් හිතමු 150ට වඩා කොලෙස්ටරෝල් ලෙවල් එක මෙතන වැඩි වෙනවා. ඊට ස්ටෙන්ට් එකක් දාලා මේ බ්ලොක් එක අයින් කරන්න බෑ. ඒ වගේ වෙලාවට තමයි බයිපාස් සර්ජරි එකක් කරන්නේ. බයිපාස් කියන එක අහලා තියෙනවනේ. හරි. මේ කතාව අහගෙන ඉන්නකෝ. හරි බයිපාස් මේක පැත්තකට දාන්න එකක් මෙහෙම අහගමුකෝ. ඔන්න ඔහම පාරක් තියෙනවා. හරිද? ඔන්න දැන් පාරේ ඔහම වහන යනවා. ඔහම යනවා. හැබැයි අද පොඩ්ඩක් මේ ට්‍රැෆික් දවසක් ඔන්න වාහන පිරීලා යන්නම බෑ දැන්. හරි නේද? මොකද කරන්නේ ඉතින්? මම මෙතනයි කපලා මෙතන ඉඳලා මෙතෙන්ට ඔහොම පාරක් හයි කරනවා. ඔන්න ඔහොම. දැන් මොකද වෙන්නේ? වාහන වලට ඕන නම් මේ හරහා ගිහිල්ලා ඔහොම එන්න පුළුවන් නේ. මං කියන එක තේරෙනවනේ වහන වලට ඔහොම යන්න පුළුවන් නේද? එතකොට මේක මොන රෝඩ් එකක්ද? මේ වගේ එකකට තමයි අපි කියන්නේ මොකද? බයිපාස් රෝඩ් එකක් කියලා. බයිපාස් රෝඩ්. තේරෙනව නේද? බයිපාස් කියන එකේ තේරුම තේරෙනවනේ. ඉතින් ඔය දෙයම තමයි බං මෙතන වෙන්නේ. හරි. මෙන්න ඔයාගේ කිරීටක දමනිය තියෙනවා. හරිනේ?
මෙන්න කොලෙස්ටරෝල් කියන්න එපා මේකට හරි නම දැන් කියනවා දන්නවනේ මොකද්ද ඇතරෝමා තැන්පතුව තියෙනවා කොලෙස්ටරෝල් තැන්පතුව තමයි ඇතරෝමා තැන්පතුව තියෙනවා අපි තව ටිකක් ලොකුවට අඳින්න මේක කොහොමද ඔන්න කොලෙස්ටරෝල් වලින් ගොඩක් බ්ලොක් වෙලා දැන් මෙතනින් ලේ යන්න බෑ බ්ලඩ් එක යන්න බෑ මේ පාර වගේ බ්ලොක් වෙලා හරි දැන් ડોක්ටර්ස් මොකෝ කරන්නේ ඔන්න ඔතනෙනුයි කැපුමක් දාලා ඔන්න ඕක තවත් රුධිර නාලිකාවකින් ඔහොම සම්බන්ධ කරනවා දැන් මෙතනින් යන්න අමාරු බ්ලඩ් එක මොකද වෙන්නේ මේ පැත්තෙන් ඔහොම සාමාන්‍ය විදිහට යනවා තේරෙනවද බයිපාස් එකක් කරන එක මාර ලේසියිනේ මෙහෙමයි ඔක කියලා දෙන්න ලේසි වුණාට හරිද කියලා දෙන්න ලේසි වුණාට මේ වැඩේ හරිම අවදානම් වැඩක් හරි හොඳට බලන් ඉන්නකොද එතකොට මේ දමනිය කොහෙන්ද ගන්නෙ ඩොක්ටර් කපලා දෙනවද එයාගේ දමනිය එහෙම දෙන්නේ නැහැ පුතෝ එහෙම හැමෝගෙම දමනි හැමෝටම මැච් වෙන්නේ නැහැ එක්කෝ ඒ අදාළ පේෂන්ගේ කකුලෙන් ගන්නවා ඔය දෙයියෝ ලෝකේ මවනකොට කකුලේ මවලා තියෙනවා වැඩිපුර සමහර ආටරීස් වේන්ස් එහෙම වැඩිපුර මවලා තියෙනවා හරි අන්නේ කකුලෙන් මෙතෙන්ට දමනියක් මැච් වෙන දමනියක් කපලා ගන්නවා සමහරක් වෙලාවට අතෙන් ගන්නත් පුළුවන් කපලා සමහරක් වෙලාවට මේ හાર્ට් එකේම සමහර දමනි තියෙනවා මැච් වෙන ඒව කපලා ගන්නත් පුළුවන් පැහැදිලි නේද කියන එක හරි අඩු ගණත්ව ලිපෝප්‍රෝටීන් හා කොලෙස්ටරෝල් අධික වීමට හේතුවක් ලෙස සම්තෘප්ත මේද අම්ල බහුල ආහාර වරහන් ඇතුලේ තියෙනවා ගව මස්, ඌරු මස්, එළු මස්, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි. හරි අර මේ ඔය කිරිපිටි පෙට්ටිය වල ගහලා තියෙනවනේ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි. ෆුල් ක්‍රීමි මිල්ක් කොහම ගහලා තියෙනවනේ. දැකලා තියෙනවද? තා බොන්න ඕනේ හරි. බිත්තර කහමදය, පීකදු වැනි ආහාර ගැනීම දැක්විය හැකිය. ඊළඟට ඔහොම මග එවැනි ආහාර භාවිතය පාලනය කිරීම හා නිසි ව්‍යායාම මගින් ඇතරොස්ක්ලරෝසියා තත්ත්වය පාලනය කළ හැක. හරි දැන් මට මේක සරලව කියන්න. මේ බයිපාස් එක එහෙම නැත්නම් මේ ස්ටෙන්ට් එක දාන එක. හරිද? මේ පේෂන්ට් කරන්න උනේ ඇයි? හේතුව මොකද්ද? ඔව්. මෙයාගේ මෙතන පපුවේ වේදනාවක් ආවනේ. ඇන්ජයිනා එකක් ආවා. හරි. ඇන්ජයිනා එක ආවේ එහෙම නැත්නම් මේ පපුවේ වේදනාව ආවේ ඇයි? මෙන්න මෙතන කොලෙස්ටරෝල් වලින් ඇතරෝමා වලින් බ්ලොක් වෙච්ච හින්දා. ඇයි මෙතන කොලෙස්ටරෝල් වලින් ඇතරෝමා වලින් බ්ලොක් වුනේ? දේහයේ තිබ්බ කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩි වෙච්ච නිසා. ඒතර කොහොමද දේහයේ තිබ්බ කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩි වුනේ? ඔය දැන් කියපු ආහාර ටික මොනවාද? සම්පූර්ණ යෝදය සහිත කිරිපිටි, හරි ගව මාස්, ඌරු මාස්, බිත්තර කහමදය, ඔන්න ඔය වගේ දේවල්. ඒ විතරක් නෙමෙයි ව්‍යායාම නොකිරීම. ඔය වගේ හේතු හින්දා තමයි පුතෝ කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩි වෙන්න පුළුවන්. පැහැදිලිනේ? එහෙනම් පවුලේ තමන්ගේ පවුලේ කවුරු හරි ඉන්නවා නම් කොලෙස්ටරෝල් වැඩි සැලකිලිමත් වෙන්න කොලෙස්ටරෝල් එක දිගට ආවොත් එහෙම අන්තිමේදී බයිපාස් එකක් වෙනකම් යන්නත් පුළුවන්. හැබැයි සමහරක් වෙලා ඒකත් හොඳ ප්‍රශ්නයක්. මේ එක්කෙනෙක් අහනවා මෙහෙම. එයා අහනවා නිකන් හරි බ්ලොක් එක මෙන්න මේ වගේ තැනක තිබ්බොත්. ඔය වගේ තැනක තිබ්බොත්. කොහොමද මේ ස්ටෙන්ට් එක යවන්නේ කියලා. මෙහෙමයි පුතෝ. ඔය ස්ටෙන්ට් එක මෙන්න මේ හැඩේ නෙමෙයි. දැන් මම ඔහොමනේ ඇන්දේ නිකන් ඔයාලට සරලව ඇන්දේ. ඒවා මෙඩිසින් නෙමෙයිනේ. ස්ටෙන්ට් එක ඔය වගේ නෙමෙයි. ඔය ස්ටෙන්ට් වල මේ තුඩේ කොටස වෙනස් වෙනවා. සමහර ස්ටෙන්ට් තියෙනවා මෙන්න මේ වගේ. සමහර ස්ටෙන්ට් තියෙනවා මෙන්න මේ වගේ. තවත් සමහර ස්ටෙන්ට් තියෙනවා මෙන්න මේ වගේ. තවත් සමහර ස්ටෙන්ට් තියෙනවා මෙන්න මේ වගේ. මට හරියටම හැඩ ටික අඳින්න බෑ. හොඳේ. එතකොට ડોක්ටර්ස්ලා මෙතෙන්ට ස්ටෙන්ට් එක යවන්න කලින් දැන් ප්‍රශ්නේ අහපු කෙනාට කියන්නේ හොඳේ. මෙතෙන්ට යවන්න කලින් එයා බලනවා මේ කොයි වගේ ස්ටෙන්ට් එකක්ද යවන්න පුළුවන් මෙතෙන්ට. ලේසි කෝකද? තේරෙනවා නිකන් 10 20 30 40 50ට ඔහොම ගණන් කරලා Tamanට අසිස්ටන්ට් එක යවන්නේ නැහැ. ડોක්ටර්ස්ලා මුලින් ඩිසයිඩ් කරනවා මේ හතරෙන් මේක හොඳයි අතෙන්ට යවන්න. තේරෙනව නේද? ඒ වංගු මේ හරෝ වංගු ගද්දි හරි පරිස්සමින් ඔහොම කරකෝ තමයි වංගුව ගන්න. ඒ වගේම තමයි ડોක්ටර්ක එක්ස්රේ එකක් හරහා මට ඒකට කියන නම නම් දැන් මතක නැහැ. බලාගෙන ඉන්නෝ මේ ස්ටෙන්ට් එක මෙතෙන්ට යනකම්ම. තේරෙනව නේද කියන එක? ඒ හින්දා ඇත්තටම මේ ඔයාට මේක කියලා දුන්නට විනාඩි 5න් 10න් කියලා දුන්නට මේක අර මාරම කම්ප්ලෙක්ස් වැඩක්.